කපිල චන්ද්‍රසේන මහතා අරවින්ද සිල්වාගේ නිවසේ රෑමිය ගොස් තිබුණේ කුෂන් පුටුවක් උඩ හිස තිබෙන ලෙසත් පහළ කොටස බිමට තියෙන ලෙසත් ඔහු මරණයට පත් කර ඇති ආකාරය අකුරක් නෑර මෙන්න. අල්ලස් චෝදනා එල්ල වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම හිටපු විදායක නිලධාරියෙකු වන කපිල චන්ද්‍රසේන මහතා ඊයේ පෙරවරුවේ අරවින්ද සිල්වාට අයත් කොල්ලපිටියේ නිවසක් තුළදී සොයා ගන්නා ලදී. චන්ද්‍රසේන සහ අරවින්ද විවාහ වී ඇත්තේ සහෝදරයන් දෙදෙනෙකු වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ අනුෂ්කාද සිල්වා සමග බැවින් පවුල් දෙක සමීප බව වාර්තා වේ. කපිල චන්ද්‍රසේන මහතා ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධ චෝදනාවලට ලක්ව සිටියේය. එම සිද්ධියට අදාළව ඔවුන් දෙදෙනාට නඩු පවරා ඇති අතර ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙක් 15,000ක මුදලකට ඔහු මිලදීගෙන තිබූ අතර ඒ සම්බන්ධව කරුණු අධිකරණයට අනාවරණය වීමත් සමගම නැවත කපිල චන්ද්‍රසේන මහතාට වරෙන්තු නිකුත් කිරීමක් කර තිබූ අතර ඊයේ දින ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමක ඊයේ දින අරවින්ද සිල්වාට අයත් නිවසක දෙවන මහලේ තිබී ඔහුගේ සිරුර සොයා ගන්නා ලදී. අරවින්ද සිල්වාගේ බිරිඳගේ බාල සහෝදරියගේ සැමියා වන කපිල චන්ද්‍රසේන මහතා පෙරේදා හවස එම නිවසට පැමිණ ඇති බවත් එදා රාත්‍රියේ ඔහු එම නිවසේ ගතකොට තිබුණා. පොලිසිය සැක පළ කරන්නේ ඔහු කාමරයේ දොර ළඟ වහලේ එල්ලී ගෙලවැළලාගෙන සියදිවි නසා ගන්නට ඇති බවටයි. කෙසේ නමුත් මෙම මරණය මේ වන විටත් විශාල අභිරහසක් වී තිබේ. ඔහු මිය ගොස් තිබුණේ දෙවන මහලේ කාමරයක් තුල හිස කුසන් පුටුවක් උඩ තියෙන ලෙසත් සිරුරේ පහළ කොටස බිම ස්පර්ශ වන ලෙසත්ය. ඒ වගේම ඔහුගේ බෙල්ලේ තිබී සුදු රෙදි පටියක්ද සොයා ගන්නා ලදී.